අයිබෝන් හැමෝටම සුබ උදෑසනක්. අපේ තාත්තගේ හොරමිනියා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද තමයි මම මේ හදන්නේ අද පළවෙනි වතාවට මේ ගංගුල් මස් කරියක්. ගංගුල් මස් රසයි හැබැයි හයියයි. අපි බලමු හයිය නැති වෙන්න උයාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මේකට එකතු කරනවා හොඳට සෝදා ගන්න ඕනේ කලින්ම. සෝදගෙන විනාඩි ස්වල්පයක් මිරිස් කුඩු කහ 3-5 ලුණු ගම් මිරිස් එකතු කරලා හොඳට කවලම් කරලා පොඩ්ඩක් සීසන් වෙන්න තියාගමු. ඉස්සර නම් අපි ගමේ ගියාම හැමදාම අපේ අම්මලා හදලා දෙනවා ගංගුකුල් මස්. දැන් ඉතින් එහෙ යන්න විදියක් නැහනේ. දැන් ඉතින් ගෙදර ඉඳලා තමයි හදාගන්නේ මේ. දැන් ඉතින් නිතරම ගංගුකුල් හොයන්නත් බෑනේ. ඔක්කොම ඉන්නේ ෆාම් කුකුලෝ. හරිම කුකුලෝ. ඊට පස්සේ අපි සුදු ලුණු රට ලුණු සේර ඉඟුරු මිරිස් ටික වෙනම තියාගන්නවා. අපි මුලින්ම කුරුඳු එනසාල් සුදු ලුණු සේර ඉඟුරු සල්පයක් ගන්න හොඳට තලා ගන්න ඕනේ. තලලා මිශ්‍රණයක් වගේ හදා ගන්න. අපේ ගෙදර හොඳ තලන බඩු නැහැ. තලන බඩුවක් නැති හින්දා අපි හිමීට කපාගත්ත පොඩ්ඩක් පීයෙන් තලාගෙන හොඳට තලා ගන්න තියෙනවා. රසම රසයි. අපි හැමෝම මාස කුකුල් මස් කළු පාටට හොඳ පාටට තියෙන්න කන්න. සුදු පාටට කන්න බෑනේ අප්පිරියයිනේ. ඒක නිසා අපි මිරිස් කුඩු ටිකක් ගෙනල්ලා හොඳට බැද ගන්නවා. ගොඩාක් කළු වෙන්න බැද ගන්නවත් ඉතරා වෙනවා. සාමාන්‍යයෙන් දුමුරු පෑ කළු පෑ වගේ වෙනම නම් බැද ගන්නවා. ඊට පස්සේ මේ භාජනයේට මැටි භාජනයේට අපි පොල් තෙල් සෝපයක් එකතු කර ගන්න ඕනේ. පොල් තෙල් සෝපයක් මේ එකතු කර ගන්නවා. ඒක රත් වෙනකන් තියලා සුදු ලුණු ඉඟුරු සේර කුරුඳු එනසාල් ඒ අපි තලාගත්ත මේ කලමනා ටික කරපිංච රම්පි තියෙනවනේ ඒක බෙදෙන්න දෙන්න ටිකක් වෙලා රට ලුණු අතු ලුණු මේ විදිහට බෙද ගන්න ඕනි. මේ බෙදගත් මිශ්‍රණයටම අපි කළු වෙන්න බෙදපු මිරිස් කුඩු ටිකත් එකතු කරගමු. කුකුල් මස් කාරිය හදනකොට මට මතක් වෙන්නේ අපේ දිමංග වෙල්ලල මහත්මයාගේ සින්දුව කුකුඩ හඬනවා. කුරුළු කොබියෝ ගීත ගයනවා. ගීතය පහන ගමන් අපි මේ ටික බෙද ගමු. ගොඩක් වෙලා බෙදෙන්න දෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ ටික විනාඩි දෙකක් වගේ බෙදලා මේ මිශ්‍රණයටම අපි අර සීසන් වෙන්න තිබ්බ චිකන් මිශ්‍රණය කවලම් කර ගන්න ඕනේ. ඊට පස්සේ චිකන් ටික එකතු කරගෙන ටිකක් කරලා වහලා තියන්න ඕනි. වහලා තියලා විනාඩි 3ක් වගේ තැම්බෙන්න හැරලා මේක වැහෙන ගානට වතුර ටික එකතු කරගන්න. ඊට පස්සේ සෙමින් ඉදෙන්න දෙන්න. උතුරාගෙන යනකොට රසායන වල උණු එකතු කරගන්න. මගේ වීඩියෝ දිගටම බලන්න. යට බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක තියෙනවා. ඒක අදින්න බෙල් එක යට. අපි දිගටම ඉන්න අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. අදරේ ඊරායන් රත්තරන් යාළුවනේ.